සුබ දවසක් කියලා පිළිගන්නවාදත් මගේ යාළුවෝ සියලු දෙනා මගේ channel එකට. ඉතින් අද ඔයාලට ගෑල්ලා තියෙන්නේ ඊතන් කියන coin එක mining app. ඉතින් ඊතන් coin එක mine කරන app එකක් තමයි මම මේ ගෑල්ලා තියෙන්නේ. මේක ඔයාලා setting ටික හදාගත්තට පස්සේ මම කියලා දෙන විදිහට ඔයාලට ආයි වෙන වැඩක් කරන්න වුණොත් මේකේ automatically සල්ලි mine වීමක් තමයි සිදු වෙන්නේ. ඊට පස්සේ ඒ වල ඩොලර් වලට convert කරන්න පුළුවන්. ඒ හැමදේම මම කියලා දෙනවා. ඉතින් ලොකු දේවල් නෑ මේ ඇප් එකේ කරන්න පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉතින් ඒ ටික කොහොමද කරන්න කියලා බලමු. අපි යන් එහෙනම් දැන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම යන්න Play Store එකට ගිහලා මෙන්න මේක තියෙන ETH Cloud Miner කියන ඇප් එක සර්ච් කරලා ටයිප් කරලා සර්ච් කරලා ඒක ඕපන් කරලා ඉන්ස්ටෝල් වෙන්න දෙන්න. මේ ඊතන් කියලාත් කියන මේ ඊත් කියලාත් කම ඒකයි මුලින්ම ඔයාලට ඊතන් කියලා කිව්වේ. ඊතන් ඇප් එක මේ ඊත් තමයි හරි නම. උතර ඊතන් කියලාත් ගොඩක් කඩේ පාජන ඒක අර කට්ටි තේරුම් ගන්න තමයි මම මේ කිව්වේ. ඉතින් මේ ඊත් ඇප් එකෙන් අපි කොහොමද ඊත් coin එක මයින් කරන්න කියලා බලමු. අපි මේක ඩවුන්ලෝඩ් කරන් කියලා මේක ඉතින් ගොඩාක් ඔයාලට අසීමිතව ඒ කියන්නේ ලිමිට් එකක් නැහැ. උපරිමයෙන්ම හොයන්න පුළුවන් ඇප් එකක් තමයි මේ තියෙන සල්ලි උපරිමම හොයන්න පුළුවන් ඇප් එකක්. ඉතින් මේක මේ ලොකු දෙයක් නෑ. සරල ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩ ටිකක් තියෙන මේක කරගන්න. ඒක කරාට පස්සේ ඔයාලට ෆෝන් එකේ ඒ සෙටින් ටික ඔන් කරලා ඔයාලා ගොඩක් කරගන්න තියෙන. ඊට පස්සේ ඔයාලට පැය 23 විතර ඇවිල්ලා මේක මේ ඔන් කරන්න විතරයි තියෙන්නේ. හරි. මේක දැන් ඩවුන්ලෝඩ් කරලා බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. තා පොඩි වෙලාවක් යනකොට ඩවුන්ලෝඩ් වෙන්න මගේ ෆෝන් ඔයාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි ෆෝන් ස්පීඩ් එක යනවා මේක ඩවුන්ලෝඩ් එක ඉක්මන වෙනවා. දැන් මේකේ පොඩි මෙගාබයිට් ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් අර මගේ සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වැස්සත් එක්ක සිග්නල් පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. ඒකයි පොඩ්ඩක් මේ වෙලා යන්නේ. හරි. දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් ඉන්ස්ටෝල් වෙන තමයි වෙන්න තියෙන්නේ. ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේක ඕපන් කරන් බලමු කොහොමද මේ සෙටින් ටික හදාගන්නේ කියලා. හරි යාළුවනේ දැන් ඇප් එක ඕපන් කරගමු අපි දැන් මෙතනින්. ඕපන් කරගෙන ඉවර වෙලා බලමු මේකේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ. මේක මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඕපන් වුණාට පස්සේ ඔයාලට පොඩි ඇඩ් එකක් අප්ලේ ඒක උඩ තියෙනවා කන්ටිනියු කියලා. කන්නේ කන්ටිනියු එක ඔබන්න. ඊට පස්සේ මේ ඇප් එකට ආයි ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ලොගින් එකක් තියෙනවා. ලොගින් එකට ඔයාලා දැන් Google account එකකින් ලොග් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට අලුතෙන් එතන ඊමේල් ඇඩ්‍රස් දීලා ලොග් වෙන්නත් පුළුවන්. ඒක කැමති විදිහකට ඔයාලා ලේසි දීලා මම දැන් මෙතන Google එක දීලා තමයි ලොග් වෙන්නේ. හරියට මගේ Google එකේ account එක දුන්නා මම. ඊට පස්සේ ඒක ලොග් වෙනවා. හරි ලොග් වුණාන් පස්සේ බලමු අපි කොහොමද මේක ඉතුරු වැටික් කරගන්නේ කියලා. හරි. මෙන්න මේක තමයි මේකේ ඉස්සරහ ඉන්ටර්ෆේස් එක ලොග් වුණාට පස්සේ එන්නේ. මේ මෙච්චර මහා ලොකු දෙයක් නෑ කරන්න. ඔච්චරයි ගන්න තියෙන. තව පොඩි දෙයක් තියෙන සෙටින් ඔන් කරගන්න. ඒ සෙටින් ඔන් කරන එක මම දැන් කියලා දෙන්නම් මෙතනින්. තාම ලෝඩ් වීම සිදු වෙනවා මේ ඇප් එකේ. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ඇප් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔය තියෙන්නේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක මේ ඔය තියෙන්නේ ඔතන ඩෑෂ්බෝඩ් එක බලන්න පුළුවන්. ප්‍රීමියම් ප්ලෑන් තියෙනවා, ලීඩර් බෝඩ් තියෙනවා, මයි වොලට් තියෙනවා. ඉතින් එක ඒවා තියෙනවා. දැන් මේකේ ඒ කියන්නේ අපිට ඕන දෙයක් මේකේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. වොලට් එක බලා ගන්න පුළුවන්. මේක දැන් මේ වොලට් එක දැන් වොලට් එකේ තියෙන බැලන්ස් එක බලන්න පුළුවන් මෙතෙන්ට ගියාම. ඉතින් ඔය වගේ තමයි තියෙන්නේ. දැන් මේකේ මෙන්න මේ ස්ටාර් කියලා එකක් තියෙනනේ මැද. මෙන්න මේ ස්ටාර් කියන එක ඉබුවට පස්සේ තමයි coins mine එක පටන් ගන්නෙ. අන්න මම ස්ටාර් කියන දැන් ඉබුවා. දැන් ඔන්න දැක පැය 24ක කවුන්ට්ඩවුන් එකකුත් එක්ක දැන් ඔන්න උඩ මයින් නේම් පෙන්වනවා. කරන්ට් බැලන්ස් එක වලට පෙන්වනවා උඩ. ඉතින් ඔයාලා ඊට යටින් පේනවනේ මේ estimate earn කියන තැන යට අර ETH 86400 තියෙනවා. ඒක තමයි පැය 24ක් කරලා මයින් වෙන ප්‍රමාණය. ඉතින් ඔක ඔන් කරාට පස්සේ ඔයාලට වෙන වැඩක් කරන්න ඕක පාඩුවේ තියෙනරලා ඔයාලගේ වැඩක් කරගන්න. වෙන කිසිම දෙයක් කරන්න නැහැ මේකේ. ඉතින් හරිම සරලයි මේක. ඕනම කෙනෙක්ට පොඩි කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේ ඔගේ ඔයාලට පුළුවන් දැන් මෙතන ප්‍රීමියම් ප්ලෑන් එකක් බයි කරන්න පුළුවන්. ඔයාලට ඕන මේ තියෙන දවස් ගණන් වලට. ඉතින් ඔන්න ඔය කැමති ප්ලෑන් එකක් බයි කරන්න පුළුවන්. මම නම් බයි කරන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම කියන්නේ ප්‍රීමියම් ප්ලෑන් එකෙන් වැඩ කරගෙන යන්න කියලා. ප්‍රී ප්ලෑන් එකෙන් වැඩ කරගෙන යන්න කියලා ප්‍රීමියම් ප්ලෑන් ගන්න යන්න එපා. මොකද දැන් තේරුමක් නැහැ.
ඉතින් මේක සක්සස් වුණාට පස්සේ ඔයාලගේ ප්ලෑන් එකක් ඔයාලට ඕන එක ඔයාලා බයි කරන්න ගැටලුවක් නැහැ. මම මේක සල්ලි විත්ඩ්‍රෝ කරන්නත් මම ඉස්සරහ වීඩියෝෙන් කියලා දෙනවා. ඉතින් මේක තව දෙයක් ඔයාලට කියන සල්ලි හොයන්න පුළුවන්. මේක රෙෆරල්ලා ඔයාලා රෙෆරල් හොයන්න පුළුවන්. මේ රෙෆරල් ගිරවලට ගිහලා රෙෆරල් හොයලා ඔයාලා සල්ලි හොයන්නත් පුළුවන්. කියන්නේ යාළුවෝ හඳුනා දීලා. ඉතින් ඔය වගේ තමයි මේක ඇප් එක තියෙන්නේ. ඉතින් මේ ලොකු දේවල් නැහැ. ඉතින් මේ වැට් ටික කරගන්න බලන්න ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මම කියලා දුන්න විදිහට. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. අලුත් වීඩියෝකින් අපි හම්බ වෙමු එහෙනම්.